සුබ දවසක්. තෙරුවන් සරණයි. 2026 8වෙනි මාසේ 19 වන දින අද. අද බලමු දවසේ පලාඵල කොහොමද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබට දරුවන්ගේ ක්‍රියාකාරකම් වලින් සතුටක් ලැබෙනවා. වියදම් පාලනය කරගන්න ඕනේ. වියදම් නම් වැඩි. ඉගෙනීමට හොඳයි. ඉගෙනීමටත් හොඳයි. ඒ වගේම තමන් කරන වැඩවලටත් වලින් වියදම් කරන්නේ නැතුව සකරුසුරුවම්ම මුදල් පාලනය කරගන්න ඕනේ. පියාට ගුරුවරයන්ට කතා කරන්න. පියවරුන්ගේ හිත ගුරුවරුන්ගේ හිත මේ සතුටටපත් කරන්න. ඒ ගැන කෝල් එකක් දීලා හරි කතා කරන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ගෙදර වැඩ ඉඩම් වාහන ගැන කල්පනා කරනවා. යාළුවන්ගෙන් ආධාර ඒවත් ලැබෙනවා. මවගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මිථුන ලග්නයෙන් උපන් ඔබට රැකියාවේ ප්‍රශංසා. ලියන කතා වැඩවලට ජය ලැබෙනවා. සහෝදරයන්ගෙන් සහාය ලැබෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබට සල්ලි හම්බ වෙනවා. සල්ලි එන මාර්ගයක් පෑදෙනවා. ඔයා පින්කම් වල යෙදෙන්න ඕනේ. දැන් කටින චීවර කාලෙනේ. දැන් කටින නිසා පින්කම් තියෙනවා හැම පන්සලකම. පින්කම් යෙදෙන්න ඕනේ. පන්සල් යන්න. පියාගෙන් උදව් ලැබෙනව කාලයක්. වචන වලින් පරිස්සම් වෙන්න ඕනේ. තමන් කියන වචන පරිස්සමෙන් කියන්න ඕනේ. තමන් යම් කිසි කෙනෙක් අහන ඒවා පරිස්සමෙන් අහන්න ඕනේ. ඒවා ඇත්තද බොරුද කියලා අපි වටහා ගන්න ඕනේ. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ දවසේ නම ප්‍රසිද්ධ වෙනවා. නමුත් හදිසි වියදම් ඇති වෙනවා. හදිසියෙම මොකක් හරි වියදමක් වෙන්න දෙයක් සැලසෙනවා. සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න ඕනේ. සෞඛ්‍ය ගැන නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම අඩු කරගන්න ඕනේ තරහ යන ගතිය. නැත්තම් ඇඟේ ලේ කොපිත වෙනවනේ. ඉතින් ලෙඩ වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වියදම් වෙනවා. ඒ කියන්නේ වියදම වැඩි. විදේශ වැඩවලට හොඳයි. කොටස්කරුවන් එක්ක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නීති ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන්. තුලා ලග්නයන් හිමියන්ට ආදායම ලැබෙනවා. ලාභ ලැබෙනවා. ඒ නිසා සතුටු දවසක් වෙනවා. ඒ වගේම සතුරන් පරාජය කරනවා. සෞඛ්‍ය ගැන නම් පරිස්සම් වෙන්න ඕනේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රැකියාවේ උසස් වීම ලැබෙනවා. දරුවන්ගෙන් සතුටක් ලැබෙනවා. ඒ වගේම හොඳ නැති තීරණ ගන්න හොඳ නැහැ. තීරණ ගන්නව නම් හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕනේ. ධනු ලග්නයෙන් උපන් ඔබට වාසනාවන්ත දවසක්. ගුරුවරුන්ගෙන් උපහාර ගෙදර සතුට අඩුයි. විශේෂ හොඳයි. උසස් අධ්‍යාපනවලට හොඳයි. මකර ලග්නයෙන් උපන් ඔබට අවීහිර මහන්සිය දැනෙන දවසක්. ණය රක්ෂණ ගැන පරිස්සම් වෙන්න ඕනේ. සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා. අපි අපේ වැඩ කරගන්නකොට අපි පරිස්සමෙන් වැඩ කරගෙන යන්න ඕනේ. නැත්තම් අපිට කරදර වෙන්න පුළුවන්නේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට විවාහයට හොඳ කාලයක්. ව්‍යාපාර වලටත් සුබයි. කොටස්කරුවන්ගෙන් සල්ලි එනවා. නමුත් කොටස්කරුවොත් එක්ක අමනාප වෙන බවකුත් පෙන්눔 කරනවා. සිහි කල්පනාවෙන් වැඩ කරන්න. කට පරිස්සම් කරගන්න. මීන ලග්නයෙන් උපන් ඔබට රෝග බිය නැති වෙනවා. ඒ වගේම සතුරන්ගේ බියක් ඇති වෙනවා. සතුරන් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. බල්ලෝ යන ඉන්නම පාරේ ඒගොල්ලෝ හපයිද? සත්තු සර්පයිදීද? එන සතුන්ගෙන් පරිස්සම් වෙන්නත් ඕනේ. ඒ වගේම වැඩ වැඩි දවසක් බව පෙන්눔 කරනවා.